සාමාන්‍යයෙන් ඉතිහාස කතාවල අපි අහන්නේ ලොකු ජයග්‍රහණ ගැනනේ. හැබැයි වලගම්බා රජතුමාගේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඒක විශේෂ වෙන්නේ දරුණු පරාජයකින් පටන් අරන් කවුරුත් හිතපු නැති විදිහට ආයෙමත් නැගිට නිසා. මේක ඇත්තටම පරාජයම ජයග්‍රහණයක් කරගත්ත රජ කෙනෙක් ගැන කතාවක්. හරි බලන්නකෝ. එතුමා රජකමට පත් වුණාට පස්සේ පළවෙනි පාලන කාලයේ තිබ්බේ හිතාගන්නත් බැරි තරම් කෙටි කාලයක්. හරියටම කිව්වොත් හරිම කලබලකාරී මාස 5යි. ඒ මාස 5 ඉවර වෙද්දී ඔක්කොම ඉවරයි. හැමදේම බිඳ වැටෙනවා. ඒත් ඒ කෙටි කාලෙට හාත්පසෙම වෙනස් කතාවක් ඊළඟට පටන් ගන්නෙ. Tamanට නැති වුණ දේ ආපහු දිනා ගන්න එතුමාට අවුරුදු 14ක්. හිතන්නකෝ අවුරුදු 14ක් තිස්සේ මහා දුෂ්කර අරගලයක් කරන්න සිද්ධ වෙනවා. හොඳයි අපි බලමු කොහොමද මේ කතාව පටන් ගන්නෙ කියලා. වලගම්බා රජතුමා සිහසුනට ආපු ගමන නම් කිසිසේත්ම ලේසි පාසු එකක් නෙමෙයි. ඒක මුලින්දලම පවුල් ඇතුළෙම තිබ්බ බල අරගල, ද්‍රෝහිකම් මේ හැම දෙයකින්ම පිරීලායි තිබුණේ. මේ සිදුවීම් ටික දිහා බැලුවම තේරෙයි ඒකේ බලන්න සද්ධාතිස්ස රජතුමාගේ 4 වෙනි පුතා තමයි වලගම්බා කුමාරයා. එයාට රජකම ලැබෙන්න කලින් එයාගේ සහෝදරයා කල්ලාට නාග රජුව මහරට්ට කියලා සෙනෙවියෙක් මරලා බලය උදුර ගන්නවා. හැබැයි වැඩි දවසක් යන්න දෙන්නේ නැහැ. දවස් කීපයකින් වලගම්බා කුමාරයා අර සෙනෙවියව පරද්දලා ක්‍රිස්තු පූර්ව 103 දී සිහසුනටපත් වෙනවා. ඉතින් තේරෙනව නේද? එතුමාට උරුම වෙන්නේ මහා අවුල් ජාලයක් මැද තිබුණු රාජධානියක්. ඒ කියන්නේ පළවෙනි දවසේ ඉඳලම පාලනය හරිම අස්ථාවරයි. මදිවට එකම වෙලාවේ පැති දෙකකින්ම ලොකු තර්ජන එල්ල වෙනවා. මෙන්න බලන්න මේ අර්බුද දෙක. එක පැත්තකින් රට ඇතුළෙන්මයි ප්‍රශ්නේ. රුහුණේ තීය කියලා ප්‍රබල බ්‍රාහමණෙක් දේශීය කැරැල්ලක් පටන් අරන්. අනිත් පැත්තෙන් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ නායකයෝ 7 දෙනෙක්ම විශාල හමුදාවක් අරගෙන රට ආක්‍රමණය කරනවා. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? මේ පීඩනය දරා ගන්න බැරුව මාස 5ක් යද්දී රාජධානිය බිඳ වැටෙන හැටිත් ඊට පස්සේ ජීවිතේ බේර ගන්න දුවන ඒ පලා යාම ගැනත් අපි බලමු. මේ වෙලාවේ වලගම්බා රජතුමා උපායක් පාවිච්චි කරනවා. එතුමා කැරලිකාරතිය බ්‍රාහ්මණයට කියනවා ආක්‍රමණිකයන්ව පැරද්දුවත් මම රජකම අයට දෙනවා කියලා. රජතුමාගේ ඇත්ත සැලැස්ම උනේ ඒ දෙගොල්ලන්ව ගස්සවලා පස්සේ තියවත් පරාජය කරන්න. හැබැයි ඒ ප්ලෑන් එක හිතුවටත් වඩා දරුණු විදිහට වරදිනවා. මොකද ආක්‍රමණිකයෝ තියව මරලා දාලා කෙලින්ම රජුව අල්ලගන්න අනුරාධපුරයට එනවා. අනුරාධපුරයෙන් පලා යද්දී හරිම නිന്ദාසහගත මොහොතක් කිරිකේලා ජෛන පූජකෙක් රජතුමාට අපහාස කරලා මෙහෙම කෑ ගහනවා. ඒ වචන ටික රජතුමාගේ හිතේ කටුවක් වගේ ඇනෙනවා. ඇත්තටම අනාගතයේදී වෙන දැවැන්ත නිර්මාණයක බීජය පැලවෙන්නේ අන්න එතනදී. ඒ අපහාසයක් එක්කම රජතුමා හිතෙන් ලොකු අදිෂ්ඨානයක් කරගන්නවා මට මගේ රාජ්‍යය ආපහු ලැබුණොත් අනිවාර්යෙන්ම මේටනම මම විහාරයක් හදනවා කියලා. ඔන්නෝමයි පසු කාලිනව ඉදිවෙන අභේගිරි විහාරයේ කතාව පටන් ගන්නෙ. දැන් මේ දර්ශනේ හිතින් මවා ගන්න එක රතයක් ඒකේ ඉඩකට වඩා සෙනග පිරීලා රජතුමා ඉන්නවා ගැබිනි බිසවක් ඇතුළුව බිසවරු දෙන්නෙක් ඉන්නවා කුමාරවරු දෙන්නෙක් ඉන්නවා පිටිපස්සේ සතුරු හමුදාව වේගෙන් එනවා රතේ යන්නේ හරිම හිමින් මේ හැමෝම කොහොමද බේරෙන්නේ ඇත්තටම මේක හරිම සංවේදී සිදුවීමක් රාජවංශයේ පැවැත්ම වෙනුවෙන් සෝමදේවිය තමන්ගේ කැමැත්තෙන්ම රතෙන් බිමට බහිනවා ඒ වීරෝදාර කැපකිරීම නිසා තමයි රජපෞලේ අනිත් අයට පැන ගන්න අවස්ථාව ලැබෙන්නේ හැබැයි ආක්‍රමණිකව සෝමදේවියව අල්ලගෙන යනවා ඒ විතරක් නෙවෙයි අපේ පූජනීය පාත්‍ර ධාතුන් වහන්සේවත් අය පැහැරගෙන යනවා හොඳයි මෙතනින් පටන් ගන්නේ රජතුමාගේ ජීවිතේ අඳුරම කාලය දුෂ්කරතා සදාචාරාත්මකව පවා හිතන්න වෙන දේවල් ඒ වගේම තීරණාත්මක ආශ්වාදයක් ලැබෙන මොහොතක් මේ ඔක්කොම පිරුණු අවුරුදු 14ක දිග අරගලයක කතාව. වලගම්බා රජතුමා මේ විදිහට සැඟවිලා ඉන්නකොට අනුරාධපුරේ පාලනය කරන්නේ අර ආක්‍රමණිකයන්ගෙන් ඉතුරු වෙච්ච 5 දෙනා. බලන්නකෝ වඩේ ඒ 5 දෙනාත් අවුරුදු 14ක් තිස්සේ එකිනෙකියාව මරාගනිමින් තමයි සිහසුනට පොරගන්නේ. ඉතින් මේ කාලේ රජතුමා ජීවත් වෙන්නේ පලාගියෙක් විදිහට. කුපික්කල තිස්සහාමුදුරුව වගේම තනසිව කියලා ප්‍රධානියෙකුත් එතුමාට උදව් කරනවා. හැබැයි මේ අරගලය හරිම සංකීර්ණයි. එක අවස්ථාවකදී පවුල් අතර ඇතිවෙන පොඩි ගැටුමක් දුරදිග ගිහින් Tamanට උදව් කරපු අර තනසිව ප්‍රධානියාව මරා දමන්නත් රජතුමාට සිද්ධ වෙනවා. ඒක හරිම අඳුර සිදුවීමක්. ඊට පස්සේ රජතුමා ලෙන් විහාරවල සැඟවිලා හරිම නිහඬව හිමින් Tamanගේ සේනාව එකතු කරන්න පටන් ගන්නවා. මේ තරම් දීර්ඝ අරගලයක් මැද රජතුමාගේ හිත සම්පූර්ණයෙන්ම වගේ වැටෙන බලාපොරොත්තු නැති වෙන මොහොතක් එනවා. හැබැයි ඊළඟට එතුමා දකින දේන් මුළු කතාවම වෙනස් වෙනවා. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම හැරුම් ලක්ෂය. රජතුමා ඉන්න ගල්ලෙනේ
මකුළුවෙක් දැලක් හදනවා එතුමා බලාගෙන ඉන්නවා. ඒ මකුළුවා කීප සැරයක්ම අසාර්ථක වෙනවා. දැල කැඩිලා යනවා. ඒත් ඌ උත්සාහය අතාරින්නේ නැහැ. ආයෙමත් උත්සාහ කරලා අන්තිමේදී සාර්ථක වෙනවා. අන්න ඒ දර්ශනයෙන් තමයි රජතුමාට ලොකුම ආශ්‍රාදයක් ලැබෙන්නේ. තමන්ගේ අරගලය අලුත්ම ජවයකින් පටන් ගන්න හිතට හයියක් ලැබෙන්නේ එතනින්. හරි. අර නොසැලෙන උත්සාහයෙන් සහ අලුත් ජවයකින් පිරුණු වළගම්බා රජතුමා අවසානයේදී තමන්ගේ රාජධානිය ආපහු ගන්න සටන පටන් ගන්නවා. අවුරුදු 14ක මහා අරගලයකින් පස්සේ රජතුමා ආයමත් බලයට එනවා ජයග්‍රාහීව. හැබැයි මේ එන්නේ එදා බයේ පැනලා ගිය තරුණ රජා නෙවෙයි. මේ එන්නේ මහා විපතක් පහු කරලා හොඳටම පණ්ඩරේ ලැබපු දැවන්ත නායකේ. හොඳයි. දැන් අපි කතා කරමු රජතුමාගේ දෙවනි පාලන කාලය ගැන. සහ එතුමා ඉතිරි කරපු උරුමය අපේ ඉතිහාසය හැඩගැස්සුවේ කොහොමද කියලා. එතුමාගේ දෙවෙනි පාලන කාලය ශ්‍රී ලංකාවේ ඉතිහාසය සදාටම වෙනස් කරනවා. එතුමාගෙන් සිද්ධ වෙච්ච සේවය ඇත්තටම අති විශාලයි. ඒ අතරින් සමහර විට වැදගත්ම දේ තමයි මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටක පළවෙනි වතාවට පොත්වල ලියන්න අනුග්‍රහය දීම. ඒක බුදුදහමේ අනාගතයම සුරක්ෂිත කරපු ඓතිහාසික වැඩක්. ඊට අමතරව එතුමා තමන්ගේ පොරොන්දු තිෂ්ඨ කරනවා. තමන්ට අපහාස කරපු තන අභයගිරිය හදනවා. අසරණ වෙලා හිටපු කාලයේ රැකවරණය දුන්නු දඹුලුලෙන් විහාරය නිර්මාණය කරනවා. ඒ වගේම තමන් වෙනුවෙන් ජීවිතෙම පූජා කරපු සෝමාදේවිය සිහි වෙන්න සෝමාවතිය හදනවා. මේවා තමයි එතුමාගේ උරුමයේ කවදාවත් මැකෙන්නේ නැති සලකුණු. මෙතනදී තව හරිම රසවත් ඓතිහාසික කාරණයක් තියෙනවා. අපි හැමෝම දන්න අපේ ප්‍රධාන වංශ කතාව මහාවංශය ලියලා තියෙන්නේ මහාවිහාරික භික්ෂුන් වහන්සේලා. ඉතින් වළගම්බා රජතුමා කියන්නේ ඒගොල්ලන්ගේ තරංගකාරී නිකාය වුණු අභයගිරියේ නිර්මාතෘවරයා. අනේ නිසා මහාවංශයේ එතුමා ගැන ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ මොනා වුණත් ඒ කාලේ තිබුණු මහා විනාශයක් ඉස්සරහා හිටගෙන රටත් ජාතියත් බුදුසසුනත් බේරගත්ත නිසා මූලාශවල තියෙන මේ ප්‍රබල වචන වලින් කියවෙනවා වගේ වළගම්බා රජතුමාව ජාතික වීරයෙක් විදිහට ඉතිහාසය කියන සිංහාසනයේ ඉඳවන්නම ඕන. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. ඇත්තටම වීරයෙක් හැදෙන්නේ ලබන ජයග්‍රහණ වලින් විතරද? එහෙම නැත්නම් දරුණුම පරාජයකින් පස්සේ ආයමත් නැගිටින එකෙන්ද? වළගම්බා රජතුමාගේ ජීවිත කතාව ඒ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දෙනවා.